හරි අපේ ක්ලාස් එක අපි අද පළවෙනි දවස් පටන් ගන්න යනවා. ක්ලාස් එකට ආපු ඔයාලා හැමෝටම thank you. අපි පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් අපේ ක්ලාස් එක කොහොමද වෙන්නේ කියලා. ඔයාලා දැනටමත් දන්න විදිහට අපේ ක්ලාස් එක සතියකට දවස් 5ක් තියෙනවා. ඉතින් පළවෙනි දවසේ, ඒ කියන්නේ සඳුදා දවසේ ඔයාලට තියෙනවා ග්‍රැමර් ක්ලාස් එක. ඒක තියෙන්නේ සඳුදා. ඉතින් සඳුදා කියන දවසේ ඔයාලට පුළුවන් ග්‍රැමර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක ගෲප් 3කට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රැමර් ක්ලාස් එක තියෙනවා හවස 3 ඉඳලා හවස 3ට පටන් ගන්නවා එකක්. ඒක ඉවර වෙන්නේ 5ට. ඊට පස්සේ තව ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒක පටන් ගන්නෙ 5:30 ඉවර වෙන්නේ 7:30. ඊට පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා අනිත් ගෲප් එක. ඒක පටන් ගන්නෙ රෑ 8 ඉඳලා 10 වෙනකම්. ඉතින් ඒ විදිහට තමයි අපේ ග්‍රැමර් ක්ලාස් එක යන්නේ සඳුදා තියෙන එක. ඊට පස්සේ ආය අපේ තියෙනවා අඟහරුවාදා දවසේ, ඒ කියන්නේ දෙවෙනි ක්ලාස් එක අඟහරුවාදා තියෙන්නේ. ඒකෙදි අපි කරන්නේ රයිටින් පාර්ට් එකක්. ඒ කියන්නේ ලියන කොටස් තමයි අපි ඒකෙදි කරන්නේ. අඟහරුවාදා දෙක විතරක් පොඩි වෙනසක් වෙනවා තියෙන වෙලාවල්. ඒක තියෙන්නේ ඔයාලට දාලා දෙන ටයිම් ටේබල් එකෙත් ඒක දාලා තියෙනවා. අඟහරුවාදා ක්ලාස් එක තියෙන්නේ හවස 6ට තමයි ඒ ක්ලාස් එක පටන් ගන්න ළමයි. හවස 6 ඉඳලා තියෙනවා රෑ 8 වෙනකම්. ඊට පස්සේ මේ පළවෙනි ගෲප් එක, දෙවෙනි ගෲප් එක යනවා රෑ 8:30 ඉඳලා 10:30 වෙනකම්. අඟහරුවාදා එක විතරක් ඒ වගේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ ආය අපිට තුන්වෙනි ක්ලාස් එක. ඉතින් තුන්වෙනි ක්ලාස් එකේදී අපි කරන්නේ ඔයාලා සාමාන්‍ය කියන්නේ ඩික්ටේෂන් කියලා. තුන්වෙනි ක්ලාස් එකේදී අපි කරන්නේ වචන, ඉංග්‍රීසි වචන අපි ගොඩක් ටෙක්ස්ට් බුක් එකෙන් ගන්නවා සහ පොඩි ස්ටෝරි වලින් ගන්නවා. ඒ වචන අරගෙන අපි බලන වගේ තේරුම් මොනවාද, ඒ සම්පූර්ණ වාක්‍ය හැදිලා තියෙන්නේ කොහොමද, මේ වගේ තොරතුරු. ඒක අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. මොකද ඔයාලට එන රචනා ලියන්නෙද්දී නැත්නම් ලෙටර්ස් ලියද්දී, නෝටිස් ලියද්දී, නෝට් ලියද්දී මේ හැම දෙයකටම අනිවාර්යෙන් අපි වචන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ ක්ලාස් එකේදී අපි ඒක කරනවා. ඒකේ එක ගෲප් එකක් පටන් ගන්නෙ හවස 3ට. ඒක තියෙනවා 5 වෙනකම්. දෙවෙනි ගෲප් එක පටන් ගන්නවා හවස 5:30ට. ඒක ඉවර වෙන්නේ 7:30. තුන්වෙනි ගෲප් එක තියෙනවා රෑ 8 ඉඳලා රෑ 10 වෙනකම්. එහෙම තමයි අපේ ඩික්ටේෂන් කතා කරන ක්ලාස් එක යන්නේ. ඊට පස්සේ අනිත් ක්ලාස් එක තමයි පේපර් ක්ලාස් එක. මේක තියෙන බ්‍රහස්පතින්දාට පේපර් ක්ලාස් එක. එතකොට ඔයාගේ ග්‍රේඩ් එක අනුව පේපර් ක්ලාස් තියෙනවා. පේපර් ක්ලාස් එකටත් දවස් 3ක් තියෙනවා. ගෲප් 3ක් තියෙනවා. එක ගෲප් එකක් පටන් ගන්න අර කලින් වගේම තමයි. හවස 3 ඊට පස්සේ 5. දෙවෙනි ගෲප් එක පටන් ගන්නවා 5:30 ඉඳලා 7:30 වෙනකම්. තුන්වෙනි ගෲප් එක තියෙනවා 8 ඉඳලා 10 වෙනකම්. එහෙම තමයි පේපර් ක්ලාස් එක යන්නේ. සිකුරාදාට අපේ 5 වෙනි පන්තියේ තියෙනවා සිකුරාදා. ඒකෙදි කරන්නේ ටෙක්ස්ට් බුක් එක. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ අච්චුපත. ඉතින් අච්චුපත කරන්නත් අපේ ගෲප් 3ක් තියෙනවා. එක ගෲප් එකක් පටන් ගන්නවා හවස 3ට. ඒක ඉවර වෙන්නේ 5ට. දෙවෙනි ගෲප් එක පටන් ගන්නවා 5:30. ඒක ඉවර වෙනවා 7:30ට. තුන්වෙනි ගෲප් එක තියෙන්නේ 8 ඉඳලා 10 වෙනකම්. ඉතින් එහෙම තමයි අපේ ක්ලාසස් වල ටයිම් ටේබල්ස් තියෙන්නේ. දැන්
අපි හිතමු ඔයාලට සඳුදා පොඩි උදාහරණයක් මම ගන්න. සඳුදා 3 ඉඳලා 5ට තියෙන ක්ලාස් එකට එන්න පුළුවන්. හැබැයි අඟහරුවාදා තියෙන එකට ඔයාලට එන්න විදිහක් නැහැ. අඟහරුවාදා 3 ඉඳලා 5 වෙනකන් ඔයාලට පන්ති හරි වෙන මොනවා හරි තියෙනවා. එහෙම වුණත් ඔයාලට පුළුවන් අඟහරුවාදා 5:30ට තියෙන එකට සම්බන්ධ වෙන්න. ඒක ඉවර වෙන්නේ 7:30. මේකටත් එන්න බැරි නම් ඔයාලට පුළුවන් රෑ 8ට තියෙන එකට එන්න. ඒක ඉවර වෙන්නේ 10. I think time table ඒ විදිහට හදලා තියෙනවා. ඔයාලට ක්ලාස් එකට කොහොම හරි එන්න පුළුවන් විදිහට. ඉතින් ක්ලාසස් ටිකේ ටයිම් ටේබල් ටික කොහොම හරි අපි එහෙනම් අද සඳුදා ග්‍රැමර් ක්ලාස් එක තියෙන්නේ. අපි ඒ පාඩම පටන් ගමු එහෙනම්. අපි ග්‍රැමර් ක්ලාස් එකේදී ග්‍රැමර් වල මුලින් ඉඳලා කරනවා. සමහරට අද අපි කරන පාඩම දැක්කම ඔයාලට හිතෙයි අපි මේක දන්න පාඩමක් නේ කරන්න යන්නේ කියලා. අපි අද කරන්න යන්නේ දැන් අපි මුලින් ඉඳලම කරන නිසා අපි ඉස්සෙල්ලම පටන් ගන්නවා English letters. අපි හැමෝම ඔක දන්න දෙයක්. English letters. මේක ගොඩාක් වෙලා ගන්න නැහැ මම පොඩි කෙටියෙන් කියන්න. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා letters ඕනම් භාෂාවක අකුරු තියෙනවා. දැන් ඉංග්‍රීසි එකත් එහෙම තියෙනවා. එතකොට ඉංග්‍රීසි වල තියෙන letters කොටස් දෙකකට බෙදෙනවා. ඔයාලා ඒවා දැනටමත් දන්නවා. එකක් තමයි එක විදිහක් තමයි ඒක බෙදෙන capital letters. හරි. පළවෙනි විදිහ capital letters. ඒක බෙදෙන දෙවෙනි විදිහ තමයි simple letters. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් දන්න දෙයක්. මුලින් ඉඳලම යන නිසා අර ටියුට් එකක් පැහැදිලිව තියෙන්න ඕන නිසා තමයි මේ කොටස දැම්මේ. මෙතන තියෙනවා ඉඩ තියලා. ඒකද ඔයාලා කරන්න ඕනේ capital letters ටික ඔයාලා ලියන්න ඕනේ. මෙන්න මේ ඉඩ තියෙන ටිකේ. ඊට පස්සේ මෙතන ලියන්න ඕනේ simple letters ටික. කොහොමද මේ letters simple විදිහට තියෙන්නේ? ඒක ලියන්න ඕනේ. මේ දෙක ඔයාලා ලියලා මේක ගෙදර වැඩක් හොඳ. ගෙදරදී ඔයාලා ලියලා ෆොටෝ එකක් ගහලා අර දීලා තියෙන නම්බර් එකට WhatsApp එකක් දාන්න. එතකොට අපි ඒක බලලා දෙන්නම්. හරි. දැන් අපි එනවා මේකේ මේ capital letters වල වැදගත්ම කොටස. ඒ කියන්නේ මෙන්න මේක. When to use capital letters. මේ කියන්නේ capital ලකුරු අපි කොයි තැන්වලද පාවිච්චි කරන්න ඕනේ කියලා. capital ලකුරු තියෙන ඒවා අපිට හිතිච්ච තැන්වල දාන්න බෑ. එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට හිතුණොත් වාක්‍යයක් පටන් ගන්න හැම අකුරම capital කියලා ඔයාලට එහෙම දාන්න බෑ. එහෙම නැත්නම් ඔයාලට හිතනවා වාක්‍ය මැද්ද ඔයාලට හිතන තැන්වලට capital ලකුරු දානවා. එහෙම දාන්නත් බෑ. capital ලකුරු දාද්දී මම කියන්නේ එහෙම දාන්න පුළුවන්. දැම්මොත් වැරදි ඉතින් ලකුණු අඩු වෙනවා. දැන් අපි අද පාඩමෙන් ඉගෙන ගන්න යනවා කොයි තැන්වලටද capital ලකුරු පාවිච්චි වෙන්නේ කියලා. දැන් මේ පාඩම සමහරට ඔයාලා දන්න පාඩමක් වෙන්න ඇති. ඉස්කෝල වලිනුත් මේව උගන්වලා ඇති. capital ලකුරු කියලා ගහම දන්නේ නැති කෙනෙක් නැහැ. හැමෝම දන්නවා. ඉතින් අපි බලමු අද පාඩමේදී ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවද කියලා. අනිවාර්යයෙන්ම අද තියෙනවා. සමහරට ඔයාලා කලින් දන්නේ නැති දෙයක් අද ඉගෙන ගන්න ඔයාලට තියෙයි. පළවෙනි එකෙන් අපි පටන් ගමු. පළවෙනි එක තියෙන්නේ to start a sentence. sentence කියලා කියන්නේ වාක්‍යයකට. sentence එකක් කියලා කියන්නේ ළමයි වාක්‍යයක්. start කියලා කියන්නේ පටන් ගන්නවා කියන එක. එහෙනම් මේ මොකද්ද කියන්නේ? to start a sentence කියන්නේ වාක්‍ය පටන් ගද්දී අපි capital ලකුරක් දානවා. දැන් වාක්‍යයක් පටන් ගද්දී capital ලකුරක් දානවා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දෙයක්. මම පොඩි උදාහරණයක් ලියන්නම්. මම මෙතන ලියන උදාහරණයක් මෙන්න මෙහෙම.
there is a boy. there is a boy කියලා කියන්නේ පිරිමි ළමයෙක් ඉන්නවා කියන එක. හරි අපි පොඩ්ඩක් වාක්‍ය තේරුම චුට්ටක් පැත්තකින් තියමු. අපි බලමු අපි ඉගෙන ගත්ත රූල් එක. වාක්‍යයක් පටන් ගද්දි අපි කැපිටල් අකුරක් දානවා. දැන් මේක වාක්‍යයක්. ඔන්න ෆුල් ස්ටොප් එකක් තියෙනවා මෙන්න මෙතන. ෆුල් ස්ටොප් එක දෙනවා. ඔන්න දැන් වාක්‍යයක්. මේ වාක්‍යයේ පටන් ගන්න අකුර මෙන්න මේ අකුර T අකුර කැපිටල් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි පළවෙනිම රූල් එක. දැන් ඔක අපි හැමෝම දන්න රූල් එකක්. වාක්‍යයක් පටන් ගද්දි මුල අකුර හැමතිස්සම කැපිටල් අකුරක් වෙන්න ඕනේ. හරි. අපි ඒක චුට්ටක් ලියාගමුද මෙතනින්. to start a sentence. ඒ කියන්නේ වාක්‍යයක් පටන් ගැනීමේදී මුල් අකුර කැපිටල් අකුරකින් නැත්නම් මෙහෙම ලියමු කැපිටල් අකුරක් වේ. කැපිටල් අකුරක් වේ. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ උදාහරණේ ලියා ගන්න. අපි තව උදාහරණයක් බලන්න යනවා. මේක ලියා ගන්න මම ඒක මම අනිත් එකත් ලියන්නම්. He has a sister. හරි. He has a sister. ඒ කියන්නේ යාට සහෝදරියක් ඉන්නවා කියන එක. දැන් මේකත් වාක්‍යයක්. වාක්‍යයක් නිසා වාක්‍ය පටන් ගන්න අකුර අන්න. මොකද උනේ? කැපිටල් අකුරක් වුණා. ඔක තමයි පළවෙනි රූල් එක. අපි හැමෝම ඔක දන්න රූල් එකක්. එහෙනම් ඒකේ ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. පොඩි දෙයක් මෙතන තියෙනවා කියන්න. මෙන්න මේක. දැන් මෙහෙම වාක්‍යයක් ලිව්වා. ඊට පස්සේ අපි මේකටම තව වාක්‍යයක් පටන් ගන්නවානේ. මේ වාක්‍යයටම ෆුල් ස්ටොප් තියලා අපි තව වාක්‍යයක් ඒකටම ලියනවා. අපි හිතමුකෝ මෙහෙම he has a sister කියන්නේ ඔහුට ඉන්නවා සහෝදරියක්. ඔහුට ඉන්නවා සහෝදරයෙක්. කියන්නේ එයාට සිස්ටර් කෙනෙක් ඉන්නවා. අපි මේ වාක්‍ය තව චුට්ටක් දික් කරොත් මෙන්න මෙහෙම. his sister is 4 years old. හරි. මෙන්න මේ විදිහට අපි මේ වාක්‍ය දික් කරොත් එතකොට මේක එක වාක්‍යයක් නිසා ඒකේ මුල අකුර කැපිටල්. මේක තව වාක්‍යයක් නිසා ඒ වාක්‍ය මුල අකුරත් කැපිටල්. එහෙම අපි අලුතෙන් වාක්‍ය ලියන්න ඒ හැම වාක්‍යයකම මුල අකුර අපි කැපිටල් කරන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන රූල් එක. හරි. පළවෙනි එක හරි. උදාහරණ ටික ටක් ගාලා ලියා ගන්න. මේ උදාහරණ දෙක. පළවෙනි එක there is a boy. දෙවෙනි එක he has a sister. මෙතන full stop එකක් තියෙනවා. His sister is 4 years old. හරි නේද? අපි දැන් එනවා දෙවෙනි රූල් එකට. දෙවෙනි රූල් එක තමයි මෙන්න මේක. in titles. title එකක් කියලා කියන්නේ මාතෘකාවක්. එතකොට හැම මාතෘකාවක්ම අපි ලියද්දී කැපිටල් අකුරක් පාවිච්චි වෙනවා. කොහොමද ඔක වෙන්නේ? අපි බලමු. අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් ලියාගනිමුද මෙන්න මෙහෙම. මාතෘකා ලිවීමේදී
එම මාතෘකාවේ සෑම වචනයක්ම මම හරියට ලියන්නම් කැපිටල් අකුරක් වේ. හරි. ඔය කියන්නේ ළමයි අපි මාතෘකාවක් ලියද්දී ඒ මාතෘකාවේ තියෙන හැම වචනයක්ම මුල අකුර කැපිටල් වෙන්න ඕනි කියලා. උදාහරණයක් ලියමුද අපි? මාතෘකාවක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අර ඔයාලා රචනා හැම ලියද්දී උඩින් දාන්නේ මාතෘකාවක්. අන්න ඒක. හරි. එන්න එහෙම මාතෘකාවක් දාගමු. මම කැමැතිම පොත කොහොමද ලියන්නේ? මම කැමැතිම පොත. මගේ කැමැතිම පොත අපි මෙන්න මෙහෙම ලියනවා. My favorite book. හරි. මේක මාතෘකාවක් නිසා පටන් ගන්න හැම වචනයකම මුල අකුර ඔන්න අපි කැපිටල් කරා. My favorite book කියලා කියන්නේ ඒක මාතෘකාවක් නිසා ඒකේ පටන් ගන්න හැම මුල අකුරක්ම කැපිටල් අකුරකින් තමයි අපි ලියන්නේ. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. පොඩ්ඩක් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි සමහර වෙලාවට හරිද? සමහරක් වෙලාවට එහෙම කැපිටල් වෙන්නේ නැති වචනත් මාතෘකාවල තියෙන්න පුළුවන්. මොන වගේද? අපි බලමුද? ඔන්න මම වාක්‍යයක් ලියන්නම් මෙහෙම. Wonders of Asia. තමයි මේ වචන කියවන්නේ ඒෂියා කියලා. මෙන්න මෙහෙම. ඒෂියා කියලා කියන්නේ ආසියාව. අපි ඉන්නේ ආසියාවේ තියෙන රටක, ශ්‍රී ලංකාවනේ. හරි. Wonders of Asia. දැන් මේක ආසියාවේ විශ්මිත දේවල් මාතෘකාවක්. හැබැයි මේ මාතෘකාවේ දැන් ඔන්න මේ වචනේ මුල අකුර කැපිටල්. මේ වචනේ මුල අකුර කැපිටල්. හැබැයි මෙන්න මේකේ කැපිටල් වෙන්නේ නැහැ. ඒක තියෙන සිම්පල් විදිහටම. දැන් ඒකට හේතුව මොකක්ද? මේ වචනේ කැපිටල් වෙන්නේ නැති හේතුව of කියලා කියන්නේ මම මේ හරියෙන් ලියන්නම්. of කියන්නේ මෙන්න මේ වචනයක්. preposition එකක්. of කියන්නේ preposition එක. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී prepositions අපි කැපිටල් කරන්නේ නැහැ. ඒක මාතෘකාවකට ආවා කියලා කැපිටල් වලින් අපි පටන් ගන්නකොට ලියන්නේ නැහැ. ඒකත් චුට්ටක් මතක තියාගන්න ඕන දෙයක්. හරි. අපි දැන් තව උදාහරණයක් දාගමුද මෙහෙම? The most beautiful place in Sri Lanka. හරි. මේකත් අපි හිතමු වගේ මාතෘකාවක් තියෙනවා කියලා. The most beautiful place in Sri Lanka. මේ කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැන. ඔන්න මේ වචනේ පටන් ගන්නකොට කැපිටල්. මේ වචනේ පටන් ගන්නකොට කැපිටල්. මේ වචනේ පටන් ගන්නකොටත් කැපිටල්. මේක වරද්දලානේ. හරි. මේකත් එහෙනම් ළමයි කැපිටල් අකුරක් වෙන්න ඕනේ. ඒ වචනේ මේ වචනේ මුල අකුර කැපිටල්. හැබැයි මේක කැපිටල් වෙන්නේ නැහැ. ඒක සිම්පල් වලින් තියෙන්නේ. ඒකට හේතුව ඒකත් ප්‍රිපොසිෂන් වලට අයිති වෙන නිසා. අපි මේ පාඩම ඉස්සරහට කරන්න තියෙනවා. එතකොට
තව පැහැදිලි කරන්නම් ඒව මොනවාද කොයි තැන්වලද පාවිච්චි වෙන්නේ ඒවා මේ විස්තර ටික. ශ්‍රී ලංකා කියද්දි මේ වචනේත් S අකුර කැපිටල්, ලංකා කියද්දිත් L අකුර කැපිටල් වෙනවා. හරි ඔයාලට පැහැදිලිද ඒක? මාතෘකාවක් තියද්දී ඒකේ තියෙන හැම වචනයක්ම අපි කැපිටල් අකුරෙන් තමයි පටන් ගන්න. හැබැයි ප්‍රිපොසිෂන් ආවොත් ඔයාලට පේනවා ඇති ප්‍රිපොසිෂන් එකක් ආවොත් අපි ඒක කැපිටල් කරන්නේ නැහැ. ඒක චුට්ටක් මතක තියාගමු. හරි මේක ටක් ගාලා දාගන්න පුළුවන්ද ඔයාලට? හරි මේ ටික ටක් ගාලා ලියා ගන්න. හරි අපි දැන් යන් ඊළඟ එකට. ඊළඟ එක ළමයි තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. proper nouns කියලා කිව්වහම දැන් සමහරට එකපාරම ඔයාලට මේ මොකද්ද කියලා තේරෙන එකක් නැහැ. කමන්නේ. proper nouns අපි ඉස්සරහට කරන්න දෙනවා. මේ nouns කියලා වෙනම සම්පූර්ණ ලොකු පාඩමක් තියෙනවා. ගොඩක් ලොකු නෑ සාමාන්‍ය පාඩමක්. ඒ පාඩමේදී proper nouns කියන්නේ මොනවාද කියලා අපි හරියටම කරනවා. nouns මොනවාද තියෙන වර්ග. එතකොට proper noun එකක් කියන්නේ මොකද්ද? අපි කොහොමද වඳුරගන්නේ? මේ හැම දෙයක්ම කතා කරනවා. දැන් මෙතනදී අපි චුට්ටක් proper noun කියන කොහොම තියාගමු. මෙතන පොඩ්ඩක් ඒක විස්තර කරලා තියෙනවා. proper noun එකක් කියලා කියන්නේ names of specific people, places and things. මේ කියන්නේ මොකද්ද? specific කියලා කියන්නේ නිශ්චිත කියන එක. specific නිශ්චිත. people කියන්නේ මිනිස්සු. places කියන්නේ තැන්. එතකොට things කියන්නේ දේවල්. එතකොට දේවල් එහෙම නැත්නම් තැන් මිනිස්සු මේ නිශ්චිත දේවල් අපි හඳුන්වන නම් names කියන්නේ නම්නේ. එතකොට proper noun එකක් කියලා කියන්නේ තැනක් නැත්නම් මිනිස්සෙක් නැත්නම් මොන හරි දෙයක් මේ වගේ දේවල් හඳුන්වන නම් අපි ඒවා කැපිටල් කරනවා. කෙටියෙන් මතක තියාගමු මෙහෙම. නමක්. කාගේ හරි නමක්. නැත්නම් මොන හරි දෙයක නමක්. නැත්නම් කොයි හරි තැනක නමක්. අන්න එහෙම. අපි ඒක චුට්ටක් ලියාගමුද? ඉස්සෙල්ලා අපි උදාහරණ ටිකක් කරලා එතකොට මේක පැහැදිලි වෙනවා හොඳට. නමක්. specific people. අපි මේක ගමු. names of specific people. නිශ්චිත පුද්ගලයන්ගේ නම්. නිශ්චිත පුද්ගලෙක් වෙන්න ඕනේ. කියන්නේ නම කිව්වහම අපි එයාව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලගේ යාළුවා ඉන්නවනේ. එතකොට යාළුවාගේ නම කිව්වහම ඔයාලා දන්නවා. සමහරවිට මුළු ඉස්කෝලේම දන්නා වෙන්නත් පුළුවන්. එහෙම කට්ටියක් ඉන්නවා. හරි අපි ලියමු එතකොට specific people ලගේ නම්. මෙහෙම උදාහරණයක් ගමු. සම්පත්. ඔන්න නමක්. ඒකේ මුල අකුර මොකද උනේ? නමක් ලියද්දි මුල අකුර ඔන්න කැපිටල් වුණා. ඊට පස්සේ අපි තව නමක් ගමු. මෙහෙම ගමු. නිමල් පෙරේරා. දැන් මොකද උනේ? දැන් වෙලා තියෙන දැන් මේක නමක්. නමුත් වචන දෙකේම මුල් අකුරු කැපිටල් වෙලා තියෙනවා. එහෙම තමයි. අපි සාමාන්‍යයෙන් නමක් ලියද්දි ඒ නමේ කොටස් කීයක් තියෙනවද? ඒ හැම කොටසකම මුල අකුර කැපිටල් කරන්න ඕනේ. නිමල් පෙරේරා කියන නමේ නිමල් කියන එකෙන් අකුර කැපිටල්. පෙරේරා කියද්දි ඒකෙත් P අකුර අපි කැපිටල් කරන්න ඕනේ. අපි හිතමු නිමල් පෙරේරා තව මොකක් හරි කැලලක් තියෙනවා කියලා. ඒකේ මුල අකුරත් අපි කැපිටල් වලින් තමයි ලියන්න ඕනේ. හරි. අපි people ලගේ නම් ලියද්දී හැම කැපිටල් වෙනවා.
ඊට පස්සේ තැනක නමක් ලියද්දි තැනක් කියලා කියන්නේ. දැන් මේක මෙහෙම නෙමෙයි. දැන් අපි හිතමුකෝ river කියන එක. නැත්නම් mountain කියන එක. mountain කියලා කියන්නේ කන්ද. දැන් මේකත් තැනක්. river කියන්නේ තැනක්. හැබැයි අපි ඕව කැපිටල් කරන්නේ නැහැ. මෙතන මොකද්ද රූල් එක? ස්පෙસિෆික් වෙන්න ඕනේ. නිශ්චිත වෙන්න ඕනේ ළමයි. ඒක නිශ්චිත වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ගඟක් river කියලා කියන්නේ ගඟනේ. ගඟ කිව්වහම ඉතින් පාලක පැත්තෙත් ගඟක් තියෙනවා. අපේ පැත්තෙත් ගඟක් තියෙනවා. ලංකාවේ හැමතැනම ගඟවල් තියෙනවා. ඒක අර නිශ්චිත නැහැනේ. නිශ්චිත වෙන්න ඕනේ. නිශ්චිත වෙන්න නම් ඒ දෙයට නමක් තියෙන්න ඕනේ. දෙයක් නිශ්චිත වෙන්න ඒකට නමක් තියෙන්න ඕනේ. අපි river කියන එකට දාමු නමක්. මහවැලි ගඟ අහලා තියෙනවද? මහවැලි river. මහවැලි river ලියද්දි අන්න මහවැලි river. මහවැලි river ලියද්දි අම්මකුර කැපිටල් වෙන්න ඕනේ. මොකද්ද හේතුව? ඒ river එකේ නම. මේ ගඟේ නම මේක. ගඟ නිශ්චිත වුණා. ස්පෙસિෆික් වුණා. කන්දක් පිදුරු තලාගල. පිදුරු තලාගල. ඔන්න පිදුරු තලාගල. ඒක කන්දක් නේ. මුල අකුර කැපිටල් වුණා. තව තැනක් අපි ලියමු. මේවට රටවල් වල නම්, නගරවල නම් ඒවත් අදාළයි. ඒවත් නිශ්චිත තැන්නේ. දැන් කොළඹ කියලා කිව්වොත් ලංකාවේ ඕනෙක් කෙනෙක් ඒ තැන නිශ්චිතව දන්නවා. ඒකයි ප්‍රොපර් නවුන් එකක් කියලා කියන්නේ. ඒක ස්පෙસિෆික් වෙන්න ඕනේ, නිශ්චිත වෙන්න ඕනේ. අපි මෙතන ලියමු කොළඹ කියන එක. කොළඹ මම මෙහෙම ලිව්වොත් හරියද? නෑනේ. එහෙම වැරදි. ඒක ස්පෙસિෆික් එකක් නිසා ප්ලේස් එකක අපි අනිවාර්යයෙන්ම මුල අකුර කැපිටල් වලින් තමයි ලියන්න ඕනේ. හරි අපි තව උදාහරණයක් ලියාගමු. things දේවල්. ඒ කියන්නේ මොකද්ද? දේවල් කියලා කිව්වහම මොන වගේ දේවල්ද ඇති වෙන්නේ? ඒක සමහර විට කඩේක නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගාව තියෙන මොනවා හරි දෙයක නමක් වෙන්න පුළුවන්. අපි හිතමු අපි ගාව මකනයක් තියෙනවා කියලා. ඒක ඇට්ලස් මකනයක් නම් අන්න අපි ගාව තියෙන දෙයක්. හැබැයි අපි ඒකට කියන්නේ ඇට්ලස් මකන කියලා. ඒතකොට ඇට්ලස් මකනයක් කවම හැමෝම වගේ දන්නවා. ඇට්ලස් මකන හැමෝම දන්නවා. ආයෙව ප්‍රොපර් නවුන් විදිහට තමයි යන්නේ. එතකොට අපි ඒකත් පොඩ්ඩක් ලියාගමු මෙහෙම. ඇට්ලස් ඉරේසර්. මොකද උනේ? මුල අකුර කැපිටල් වුණා. කඩේක නමක් ලිව්වොත් ඒවත් කැපිටල් වෙන්න ඕනේ. pizza hut. ඒකෙත් මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. හරි මේක චුට්ටක් ලියාගමුද එහෙමනත් මෙන්න මේක. මොකක්ද අපි එතන ලියලා තියෙන්නේ? අපි එතන මොකක්ද කියලා තියන්නේ? මෙන්න මේක තමයි මේකෙන් කියන්නේ. නිශ්චිතවම පුද්ගලයෙක්ව නැත්නම් තැනක් නැත්නම් දෙයක් හැඳින්වීමේදී මෙතන ලියන්නම් මං මුල අකුර මොකද්ද ළමයි වෙන්න ඕනේ? එතකොට කැපිටල් වෙන්න ඕනේ. ඉඩමදිනේ. මොකද කරන්නේ? මෙතනට ගන්නද මම නිකන්. මුල අකුර කැපිටල් අකුරක් වේ. මුල අකුර කැපිටල් අකුරක් වේ. ඒක නිකන් ණය ගිහිල්ලා වගේ. හරි මේකට අක් ගාලා ලියා ගන්න බලන්න. විනාඩි කීයක් වුණද? විනාඩි 2ක් දෙන්න. නතර ගන්න.
හරි අපි දැන් යන් ඊළඟ එකට. ඊළඟ එක තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. capitalize ඒ කියන්නේ capital කරන්න. මේ capitalize කියලා කියන්නේ ළමයි capital කරන්න කියන එක. capital කරන්න. capitalize මොනවද capital කරන්නේ? days, months and holidays. days කියලා කියන්නේ දවස් නියමයි. months කියලා කියන්නේ මාස. holidays කියලා කියන්නේ නිවාඩු දවස්. අන්න නිවාඩු දවස්. හරි. අපි ඒක ලියාගමු. මේක තේරෙන හැමෝටම තේරෙන දෙයක් නේ. නිවාඩු දවස්. අපි මෙහෙම ගමුද? දවස් මාස සහ and කියන්නේ සහ කියන එක. දවස් මාස සහ නිවාඩු දවස්. නිවාඩු දවස්. දවස් මාස සහ නිවාඩු දවස් ලිවීමේදී මුල් අකුර මොකක්ද ළමයි වෙන්නේ? මුල් අකුර හරි. මුල් අකුර කැපිටල් වේ. මුල් අකුර කැපිටල් අකුරක් වේ. මොනාලියද්දද? දවස් මාස සහ නිවාඩු දවස්. උදාහරණ ටිකක් ටක් ගාලා දාගමුද අපි? හරි. උදාහරණයක් ගමු දවසකට මෙහෙම. සඳුදාට කියන්නේ Monday. අන්න Monday කියද්දී එම් අකුර කැපිටල් වුණා. අඟහරුවාදාට කියන්නේ Tuesday. අන්න Tuesday. T අකුර කැපිටල් වුණා. Monday එකේ එම් අකුර කැපිටල් වුණා. සිකුරාදාට මොකක්ද කියන්නේ? Friday. මෙන්න මේක ගියා. ලිවීමේදී හරි ඒක හරි. Friday. අන්න Friday. F අකුර කැපිටල් වුණා. දවස් ලියද්දි එන්න එහෙමයි කැපිටල් වෙන්නේ. මාස අපි මාස ටිකකුත් ගමු. මම මේ හරියට ලියන්න. අපි ගමු අප්‍රේල්. අප්‍රේල් වලට කියන්නේ ඒප්‍රිල් කියලානේ. අන්න ඒප්‍රිල්. මුල අකුර කැපිටල් වුණා. තව උදාහරණයක් ගමු. ජුනි මාසෙට මොකක්ද කියන්නේ ළමයි? ජුනි කියලා නෙමේ ජූන් කියලා. අන්න ජූන්. ඒකෙත් මුල අකුර කැපිටල්. ජුලි මාසෙට කියන්නේ ජුලි කියලාද? නෑ මේකට කියන්නේ ජුලයි. කොහොමද අපි ඒක කියවන්නේ? අපි ඒක කියවන්නේ මෙන්න මෙහෙම. ජුලයි. ඒකෙත් J අකුර කැපිටල්. ජූන් කියද්දි J අකුර කැපිටල්. මොකද ඒවා මාසවල නම්. අපි මාසවල නම් ලියද්දි මුල් අකුර අනිවාර්යයෙන්ම කැපිටල් කරන්නම ඕනේ. ඕගස්ට්. ඕගස්ට් කියලා කියන්නේ අගෝස්තු. ඔය සමහරට කියවන්න දන්නේ නැත්නම් පැත්තකින් ෂේප් එකේ ලියා ගන්න ඒවත්. එතකොට ඇටිටියුඩ් එක බලද්දි මතක් වෙනවානේ. හරි ඕගස්ට්. ඕගස්ට්. හරි ඕගස්ට්. එතකොට ඒප්‍රිල් ජූන් ජුලයි ඕගස්ට් මේ කියන්නේ මාස. මාසවල නම් ලියද්දි මුල් අකුරු කැපිටල් කරගන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපිට තියෙනවා නිවාඩු දවස්. නිවාඩු දවස් කියලා කියන්නේ මොනවාද? අර ඔයාලා ඉස්කෝලේ යන්නේ නැතුව හොරට දාන නිවාඩු දවස්ද? නෑ ඒව නෙමෙයි. අපි ගමුකෝ මෙහෙම හැම මාසෙකම අපිට නිවාඩුවක් එනවා. හඳ එහෙම බ්‍රයිට් විදිහට පායන්නේ. හරිම එළිය විදිහට පායන්නේ හඳ. පොය නිවාඩුවනේ. පොය ඩේ කියද්දි ඔන්න ඔහම තමයි ලියවෙන්න ඕනේ. පොය ඩේ. පොය ඩේ. දැන් පොය ඩේ කියන්නේ හොලිඩේ එකක් නේ ළමයි. ඒ කියන්නේ නිවාඩු දවස. එතකොට නිවාඩු දවසක් වුණාම ළමයි අපි ඒකේ මුල අකුර අනිවාර්යයෙන්ම කැපිටල්. දැන් හිතන්නකෝ ඒ නිවාඩු දවසට ඩේ කියලා කැලලකුත් වෙනවා කියලා. කියන්නේ දවස කියන එක.
පෝය ඩේ කියන්නේ පෝය දවස. ඔන්න ඩේ කියලා කැලලකුත් ඇවිල්ලා. එතකොට මේකේ D අකුරත් අපි කැපිටල් කරගන්න ඕනේ. ඒක තමයි ඉංග්‍රීසි වල තියෙන රූල් එකේ හැටි. තව උදාහරණයක් අපි ලියාගමුද බලන්න. ඔක්තෝබර් 1 වෙනිදා. ඔක්තෝබර් 1 නිවාඩු දවසක් තියෙනවානේ. හොලිඩේ එකක්. මොකද්ද? ලෝක ළමා දින. ඊළඟට එනවා මෙන්න මෙහෙම කතන්දරයක්. කැපිටලයිස් දැන් අපි දන්නවා කැපිටලයිස් කියන වචන තේරුම. මේ කියන්නේ කැපිටලයිස් කියලා කියන්නේ මොකද්ද ළමයි? කැපිටල් කරන්න කියන එක. කැපිටලයිස්. හරි. කැපිටලයිස් මොනවද කැපිටල් කරන්න කියලා කියන්නේ අපිට? එකක් තියෙනවා සිටීස් කියලා කියන්නේ නගර. තව එකක් තියෙනවා මෙන්න කන්ට්‍රීස් කියලා කියන්නේ රටවල්. ඊළඟට තියෙනවා අපිට නැෂනලිටීස් කියලා කියන්නේ තමයි ජාතීන්. අපි හිමීට ලියාගමු ටික මොනවද කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ලැන්ග්වේජස් කියලා කියන්නේ ඒක නම් දන්නවනේ භාෂා. ලැන්ග්වේජස් කියලා කියන්නේ භාෂා. හරි අපි මේකට සිංහල ලියාගමුද? මෙහෙම ලියාගමු අපි. නගර ඊළඟට එනවා රටවල් ජාතීන් සහ කමාවක් කියන්නේ සහ ජාතීන් සහ භාෂාවල නම් ලිවීමේදී මේ කියන්නේ ළමයි අපි නගරක නමක් ලියනවා නම් මුල අකුර කැපිටල්. රටක නමක් ලියනවා නම් මුල අකුර කැපිටල්. ඒ කියන්නේ ජාතියක නමක් නැත්නම් භාෂාවක නමක් ලියද්දී ඒත් මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. උදාහරණයක් ලියන්නම් මෙහෙම. අපි නගරවලට ගමු කොළඹ කියන එක. මම හිතන්නේ මේක කලිනුත් ලිව්වද කොහෙද? කොළඹ කියද්දී C අකුර කැපිටල් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු නගරයකට නිව්යෝර්ක් කියලා කියන්නේ ඇමරිකාවේ කැපිටල් සිටි එකනේ. ඒ කියන්නේ ප්‍රධාන නගරේ මේන් සිටි එකක් ඒක. නිව්යෝර්ක් සෙට් උන්නේ හරි නිව්යෝර්ක්. තව උදාහරණයක් ගමු අපි. ප්‍රංශේ තියෙන ප්‍රධාන නගරේ පැරිස් නේ. එතකොට P අකුර කැපිටල් වෙන්න ඕනේ. ඔන්න නගර. දැන් අපි ලියමු රටවල් ටික. අපේ අසල්වැසි රට මොකද්ද? මේක ඉන්දියා නෙමේ ඉන්දියා. ඒක කියවන්න මෙන්න මෙහෙම. ඉන්දී නෙමේ ඉන්දියා. තව උදාහරණයක් ගමු අපි. නිව්යෝර්ක් තියෙන්නේ කොහෙද? ඇමරිකාවේ. ආයෙ චුට්ටක් තියමු. අපි වෙන පාඩමක් තියෙන ඒවා කතා කරන එක. ඒකෙදි කතා කරමු අපි. තව අපි ගමු රටකට ඕස්ට්‍රේලියා. අපිට ගන්න බැරි නම් අපේ රටනේ. අපේ රටත් අපි දාගමු. ශ්‍රී ලංකා. දැන් ඔයාලා මේකට හේතුව දන්නවනේ. දැන් ශ්‍රී ලංකා කියද වචන දෙකක්. හැබැයි වචන දෙකේම මුල් අකුර කැපිටල් වුණා. දැන් අපි ඒකට හේතුව දන්නවා. කලිනුත් අපි කරා. නමක් නම් ඒ නමේ තියෙන හැම වචනයකම මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි යනවා ජාතීන්. ජාතීන් කියලා කියන්නේ ජාතීන් වලට අපි උදාහරණයක් කියන්න. එතකොට ඔයාලට පැහැදිලි මොකද්ද මේ කියලා. ශ්‍රී ලංකාවේ ඉන්නවා. ශ්‍රී ලංකාවේ ඉන්න අයට අපි කියනවා ශ්‍රී ලංකන්ස්. අන්න ශ්‍රී ලාංකිකයෝ. ඒක තමයි යාළගේ ජාතිය. ශ්‍රී ලාංකිකයෝ. තව ඉන්දියාවේ ඉන්න කට්ටියට අපි කියනවා ඉන්ඩියන්ස් කියලා. අතවැදුනා.
හරි ඒක ටක් ගාලා පිළිගමු මෙහෙම. ඉන්දියන්ස් ඉන්දියානු ජාතිකයෝ. ඇමරිකාවේ ඉන්න කට්ටියට අපි කියනවා ඇමරිකන්ස්. ඇමරිකන්ස් ඇමරිකාවේ ඉන්න ජාතිය ඇමරිකන්ස්. ශ්‍රී ලංකාවේ කට්ටිය ශ්‍රී ලංකන්ස්. හරි ඊට පස්සේ අපි ගමු භාෂාවක්. භාෂා ශ්‍රී ලංකාවෙන් නම් සිංහලනේ. අන්න සිංහල. ඉන්දියාවේ නම් මොනවද පාවිච්චි වෙන්නේ? මම හිතන්නේ තමිල් පාවිච්චි වෙනවා. ආයෙ පාවිච්චි කරන හින්දිනේ. හින්දි පාවිච්චි වෙනවා. හරි ඇමරිකාවේ පාවිච්චි වෙන්නේ මොනවද? ඉංග්ලිෂ්. ඉංග්ලිෂ්. පැරිස් කියන්නේ ප්‍රංශ තියෙනවා ෆ්‍රෙන්ච් කියන භාෂාව. ෆ්‍රෙන්ච්. හරි එතකොට මේ වගේ මුල අකුර කැපිටල් වුණා. ඔයාලට පේනවද මේ? ඇයි හැම කැපිටල් වෙන්නේ? ඒව ඔක්කොම භාෂාවල නම්. දැන් ශ්‍රී ලංකාව කියන එකේ මේවා කැපිටල් උනේ. ශ්‍රී ලංකන්ස්, ඉන්දියන්ස්, ඇමරිකන්ස්. ඉන්දියන්ස්, ශ්‍රී ලංකන්ස්, ඇමරිකන්ස්. මුල් අකුර කැපිටල්. ඒවා ජාතීන් නිසා. මේවා රටවල්නේ. ඉන්දියා, ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා. මුල් අකුර කැපිටල්. කොළඹ කියද්දි නගරයක්. නිව්යෝක් කියද්දි නගරයක්. නිව්යෝක් වචන දෙකක් වුණාට ඒක එක නගරේ නමනේ. ඒ නිසා අපි N අකුරත් කැපිටල් කරනවා, Y අකුරත් කැපිටල් කරනවා. පැරිස් කියද්දි P අකුර කැපිටල් වෙනවා. හරි විනාඩි 2-3ක් දෙන්න. ඔක ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ අපිට තියෙන ඇක්ටිවිටි එකක් කරන්න. හරි ඉක්මනට ලියා ගන්න. හරි අපි ඉවරයි නේද ළමයි? අපි දැන් යන් ඇක්ටිවිටිස් ටිකට. අන්න තියෙනවා ඇක්ටිවිටිස්. දැන් අපි ඉගෙන ගත්ත ඒවා අපිට හරියට පුළුවන් ද කියලා බලන්න යන්නේ. ඇක්ටිවිටිස් කියලා කියන්නේ දැන් අපි ක්‍රියාකාරකම් නේ. Rewrite the followings correctly. මේ තියෙන දේවල් correct විදිහට ඒ කියන්නේ මේ මොකක්ද? හරි විදිහට ලියන්නයි තියෙන්නේ. හරි අපි දෙක තුනක් මාත් එක්කලා ලියමු. ඊට පස්සේ ඔයාලා තනියම ලියන්න ඔයාලට වෙලාව දෙන්න. පළවෙනි එක තියෙනවා they are from India. They are from India. මේ කියන්නේ they කියන්නේ එයාලා. they කියන්නේ එයාලා ඉන්දියාවෙන් ආව කට්ටිය. කියන්නේ එයාලා ඉන්දියාවේ අය. ඒක තමයි කියන්නේ. එයාලා ඉන්දියාවේ අය. They are from India. කොහොමද මේක අපි ලියන්නේ හරියට? මේක වැරදිනේ. ඇයි වැරදි? වාක්‍ය පටන් ගන්න මුල අකුර අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්න ඕනේ. ඔන්න පළවෙනි එක හරි. They are from ආයෙ මෙන්න මේකත් කැපිටල් වෙන්න ඕනේ. ඇයි? ඉන්දියා කියලා කියන්නේ නේද? ඉන්දියා කියන රටක්. හරි. එතකොට අපි රටක් ලියද්දි මුල අකුර අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්නම ඕනේ. They are from India. අන්න හරි. They are from India. දෙවෙනි එක. I like apples.
I කියන එක කැපිටල් වෙන්න ඕනේ. කලින් කියන්න බැරි වුණානේ එකක් ඔයාලට. හරි මම ඒක චුට්ටක් මෙතනින් ඔයාලට කියන්න මේ සයිඩ් එකෙන් කොහේ හරි දාගන්න. හරිද? ළමයි I කියන්නේ මොකද්ද? මම. හරි නියමයි. I කියලා කියන්නේ මම. එතකොට මේ මම කියන අදහසින් I ආවොත් I අකුර ආවොත් I අකුර කැපිටල්. ඒක අපි දන්නවා. දැන් මෙන්න මෙහෙම ආවොත් හැබැයි කමල් නිමල් and නිමල් and I are friends. ළමයි මේ කියන්නේ කමලුයි නිමලුයි I කියන්නේ මමනේ. කමල් නිමල් සහ මම යාළුවෝ. අන්න ඔක තමයි වාක්‍යයේ තේරුම. හැබැයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන. ඒක අපි කැපිටල් කරනවාද? වාක්‍ය මැද තියෙන. අපි සාමාන්‍ය වාක්‍ය මැද තියෙනවා කැපිටල් කරනවාද? නෑනේ සාමාන්‍ය වාක්‍ය මැද අපි කැපිටල් කරන්නේ නෑනේ. හැබැයි මෙතන එන්න මේ I කියන එක කැපිටල් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මම කියනල් එතන අදහස තියෙන. දැන් මම කියන අදහසෙන් I තියෙනවනම් ඒක වාක්‍ය කොහෙ තිබුණත් අපි කැපිටල් අකුරකින් තමයි ඒක ලියන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි අපි දැන් එමු මෙතනට. ඒකත් චුට්ටක් පැත්තකින් ලියා ගන්න. හරි I like apples. I කියන්නේ කැපිටල් likes apples. හරි දැන් apple කියලා කියන්නේ නැත්නම් පොඩි දෙයක් තියෙනවා කියාගෙන යන්න. apple කියන්නේ පළතුරක් නේ. පේනව නේද? apple කියලා කියන්නේ පළතුරක්. හරි apple කියන්නේ පළතුරක නමක් තමයි apple. හැබැයි apple කියන එක අපි කැපිටල් කරන්නේ නැහැ. අපි සාමාන්‍ය ඉගෙන ගත්තම දැන් නමක් කැපිටල් කරනවා කියලා. පළතුරක නමක් තමයි apple. හැබැයි apple කියන කැපිටල් කරන්නේ. ඒකට හේතුව apple කියන්නේ පළතුරේ නම වුණාට මේක අපි සලකන්නේ පොදු නමක් විදිහට. apple කියලා කියන්නේ පොදු නමක්. පළතුරක නමක් තමයි. නමුත් ඒක පොදු නමක්. ඒක පොදුයි. දැන් අපි කලින් රූල් එක ඉගෙන ගත්තානේ මෙන්න මෙහෙම දෙයක්. ස්පෙસિෆික් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නිශ්චිත. කැපිටල් වෙන්න නම් ඒ නම නිශ්චිත වෙන්න ඕනේ. දැන් apple කියන එක පොදු එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඒකට හේතුව apple කියලා කිව්වහම අපේ ඔළුවට එක වෙනවානේ. කොළ පාට apple තියෙනවා, රතු පාට apple තියෙනවා, ආයෙ ඩොට් තියෙන apple එකක් තියෙනවා. apple වර්ග 30000ක් දුරේ තියෙනවා. අන්න ඒ නිසා මේක පළතුරක නම වුණාට ඒක පොදු දෙයක් නිසා අපි ඒක කැපිටල් කරන්නේ නැහැ. අපි නිකන් හිතමුකෝ මේ apple වලට නමක් තියනවා කියලා මෙහෙම. අපි හිතමු apple ගෙඩියට නමක් දාලා තියෙන කියලා සෙල්ලම් කරන්න හරි මොනවාට හරි මොකක් හරි එකකට. අපි හිතමුකෝ ටොමි කියලා. මේ apple ගෙඩියක් තියෙනවා. මේ apple ගෙඩියට ඔයාලා නමක් දානවා ටොමි. මේ apple ගෙඩිය ටොමි. අන්න එතකොට T අකුර කැපිටල් වෙන්න ඕනේ. මොකද ඒක නමක් නිසා. ඒ apple ගෙඩියේ නම. හරි මේක නිකන් අමතර දෙයක්. හරි ඒකත් කොහොමද වෙච්ච දේ. හරි එතකොට පළතුරු වල නම් කොහොම අපි කැපිටල් කරන්නේ නැහැ. පළතුරු වල නම් කැපිටල් කරන්නේ නැත්නම් ඔයාලට කියන්න පුළුවන් වෙනවනේ තව මොනවාද කැපිටල් කරන්නේ නැත්තේ කියලා. පළතුරු වල නම් කැපිටල් කරන්නේ නැහැ. එහෙනම් එළවලු වල නම් කැපිටල් කරන්නේ නැහැ. සත්තුන්ගේ දැන් සත්තු කියලා ගත්තාම ඔන්න සත්තු. සත්තු ඉන්නවා බල්ලෝ. ඊට පස්සේ ඉන්නවා පූසෝ නේ. ආයෙ ඉන්නවා මීයෝ. මාළු ඉන්නවා. මේ ඔක්කොම සත්තුන්ගේ නම් නේ. සතෙක්ගේ නමක් ලියන්න කියලා කිව්වොත් අපි ලියන්නේ බල්ලා පූසා මීයා ඕවනේ. හැබැයි පළතුරු වල මේ වගේ නම් කැපිටල් වෙන්නේ නැහැ වගේ සත්තුන්ගේ වගේ නම් කැපිටල් වෙන්නේත් නැහැ. එළවලු වල නම් කැපිටල් වෙන්නේත් නැහැ. ඒක
අපි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් අකන නැත්නම් පැටලෙන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නේ. Nimal is a good friend. Nimal is a good friend. Nimal කියන්නේ අපි is කියන එක දාන්නේ දෙයක් විස්තර කරන්න. Nimal වන්න විස්තර වෙනවා. Nimal is a good friend. good කියන්නේ හොඳ. friend කියන්නේ යාළුවා. Nimal කියන්නේ කවුද? Nimal කියන්නේ හොඳ යාළුවෙක්. මේ මෙතන friend කියන්නේ යාළුවානේ. අපි ඒක අර යාළුවෙක් කරන්නේ කොහොමද? අපි කොහොමද මේක යාළුවෙක් කියන්නේ? මෙන්න මේ එක ගන්න එකේ. ඒකට අපේ වෙනම පාඩමක් තියෙනවා. අපි මේ පාඩම කරද්දී අපි බලමු කොහොමද මේ එක එන්නේ. මෙන්න මේ එන්නේ කොහොමද? කොයි තැන් වලටද ඒවා දාන්නේ? ඒ ඔක්කොම අපි කතා කරමු. දැන් අපි මේක කරලෙමු. දැන් අපි කරන්නේ කැපිටල් අකුරු සම්බන්ධ දේවල්නේ. මේකේ මොනවාද කැපිටල් වෙන්නේ ළමයි? නිමල් නේ. නිමල් කියන එක නමක්. නමක් නිසා මෙන්න මේ නකුර කැපිටල් වෙන්න ඕනේ. ඒතර ටිකේ මොකුත් නැහැ කැපිටල් වෙන. ඒ නිසා අපි ඔහම ලියනවා. නිමල් is a good friend. හරි සිංහල ලියා ගන්නවා ටික. ටක් ගාලා ලියා ගන්න. හරි නේද? හරි අපි යමු දැන් ඊළඟ ටිකට. හරි. මෙන්න තව එකක් තියෙනවා. My best friend is Alex. My best friend is Alex. M අකුර කැපිටල් වෙන්න ඕනේ. My best friend කියන්නේ මගේ හොඳම යාළුවා. කවුද? Alex. My best friend is ඔන්න Alex. දැන් හොඳම යාළුවා Alex. මේ කියන්නේ හොඳම යාළුවාගේ නම. එතකොට අපි නමක් ලියද්දි මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. හරි. ඊළඟ එක. She can speak English and French. She කියන්නේ දැන් ඇයනේ. එයාට පුළුවන්ලු can කියන්නේ පුළුවන් speak කියන්නේ කතා කරන්න. එයාට පුළුවන් කතා කරන්න මොනවාද? English and French. ඉංග්‍රීසි ෆ්‍රෙන්ච් කියන්නේ ප්‍රංශ භාෂාව. කොයි තැන්වලද කැපිටල් වෙන්නේ ළමයි? මේක වාක්‍යයක්. වාක්‍ය පටන් ගන්න මුල අකුර අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්න ඕනේ. She can speak. දැන් එනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නේ. English and French. මේ මොනවාද? මේවා භාෂානේ. භාෂාවක මුල් අකුරු ලියද්දි අපි කැපිටල් අකුරු වලින් ලියන්නේ. English and French. හරි. ඊළඟ එක. It was on Monday. It was on Monday. ඒ කියන්නේ මේ it කියන්නේ ඒක මොන හරි දෙයක් සඳුදා තමයි තිබිලා තියෙන්නේ. එක්ක උපන්දිනයක් හරි නැත්නම් තරඟයක් හරි මොකක් හරි දෙයක් සඳුදා තිබුණා කියලා තමයි මේ කියන්නේ. කැපිටල් වෙන්නේ කොයි තැන් වලද? වාක්‍ය මුලනේ. වාක්‍ය පටන් ගද්දී මුල වචනේ තියෙන මුල අකුර කැපිටල්. It was on Monday කියද්දි Monday කියලා කියන්නේ දවසක් නේ. දවසක් නම් මුල අකුර අපි කැපිටල් වලින් තමයි ලියන්නේ. මේ අකුර කැපිටල් වෙන්න ඕනේ. It was on Monday. අන්තිම එක. නෑ අන්තිම එකට කලින් එක මම හිතන තව එකක් තිබුණා. හරි. මේකේ මොනවාද කැපිටල් වෙන්නේ? I like summer better than winter. I like කියලා කියන්නේ මම කැමතියි. summer කියන්නේ පායන කාලේ. better than winter. winter කියන්නේ සීතල කාලේ. සීතල කාලයට වඩා පායන කාලයට කැමතියි කියලා කියන්නේ. මෙන්න මේ better than කියන එක කොහොමද පාවිච්චි වෙන්නේ කියන එකත් අපි ඉස්සරහ පාඩමක ඉගෙන ගන්නවා. අපි දැනට කැපිටල් කරන හැටිනේ කරන්න අපි ඒක ලියාගමු. I කියන එක කැපිටල්. I like summer. I like summer
better than winter. better than winter. winter කාලයට වඩා සමර් කාලයට කැමතියි කියලා කියන්නේ. winter කියන්නේ සීතල කාලේ, සමර් කියලා කියන්නේ රස්නේ කාලය. හරි අපිට තව එකක් තියෙනවා. මෙන්න මේක. my birthday is on May. May කියලා කියන්නේ මැයි මාසේ. මේක කියවන්නේ May කියලා. May කියන්නේ මැයි මාසය. හරි මේක කැපිටල් එන්නේ කොහොමද ළමයි? පටන් ගන්න මුල අකුර ඔන්න කැපිටල්. හරි ඒක හරි. my birthday is on May කියලා කියන්නේ මාසයක නමක් නේ. එතකොට ඒක කැපිටල් වෙන්න ඕනේ. හරි පැහැදිලි නේද ඒක? හරි ඒකත් ලියා ගන්න බලන්න එක්කන්ට. හරිනේ. හරි අපිට ඊළඟට තියෙනවා වාක්‍ය ටිකක් තියෙනවා ලියන්න. වාක්‍ය 15ක් තියෙනවා ලියන්න. ඒ 15ම කැපිටල් අකුරු දාලා ලියන්න ඕනේ. හරි නේද? හරි වාක්‍ය 15ක් තියෙනවානේ. විනාඩි 10ක් විතර දෙන්නම්. විනාඩි 10ක් දෙන්නම්. සිංගල කරන්න බලන්න මේ ටික. ටයිමර් එකක් දාන්න.
හරි ඉවරයි නේද? අපි දැන් උත්තර ටික බලමුනේ. හරි. මම සම්පූර්ණ ටිකම ලියන්නේ නැහැ. මම කැපිටල් වෙන ටික විතරක් පොඩි මාක් එකක් දාන්න. නැත්තම් මෙහෙම කරමු. ඔයාලා මේ ඔගේ ෆොටෝ එකක් ගහලා දාන්න අර නම්බරේට. එතකොට මට බලන්න පුළුවන්. කොයි තැන්වලද වරද්දලා තියෙන්නේ කියලා. එතකොට මට ඔයාලට කෝල් එකක් කරගෙන හරි කියන්න පුළුවන් කොයි තැන්වලද වැරදිලා තියෙන්නේ කියලා. එහෙම ලේසිනේ. මම හිතන්නේ ඒක හොඳයි. මම ලියනවට වඩා එතකොට බලා ගන්න පුළුවන් කොයි තැන්වලද ඔයාලට වැරදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මට බලා ගන්න පුළුවන් නේ ඔයාලට වැරදිලා තියෙන තැන. එතකොට ලේසි. හරි. ඊට පස්සේ එනවා පැරග්‍රාෆ් එකක් කැපිටල් වලින් ලියන්න. හරි අපි මේක ලියමු. ඔයයි මායි අපි දැන් එකට ලියමු මේක. මේකෙත් කැපිටල් වෙන තැන් වලට කැපිටල් අකුරු දාන්න තියෙන්නේ. පළවෙනි වාක්‍ය මේකනේ. කියමු බලන්න. yesterday දැන් yesterday කියලා කියද්දි වාක්‍ය පටන් ගන්න තැනනේ. y අකුර කැපිටල් වෙන්න ඕනේ. ඔන්නෝම එන්න ඕනේ ඒක. yesterday my mom and I එන්න මෙතන I තියෙනවනේ. ඒක කැපිටල් වෙන්න ඕනේ. yesterday my mom and I went to the film hall to see a movie. මේ මොකද්ද ළමයි කියන්නේ? yesterday කියලා කියන්නේ ඊයේ my mom and I මගේ අම්මයි මමයි. my mom and I මගේ අම්මයි මමයි. මෙතන my brother කියලා තිබුණා. මගේ සහෝදරයා. මගේ සහෝදරයයි මමයි වෙනවා. හැබැයි තියෙන්නේ mom. my mom and I මගේ අම්මයි මමයි went කියලා කියන්නේ ගියා. went to the film hall to see a movie. කොහෙටද ගියේ? film hall එකට. ඇයි ගියේ? to see a movie. film hall එකට ගිහිල්ලා තියෙනවා to see a movie. film එකක් බලන්න. මෙතන capital වෙන්න ඕනේ. I did not know that so many people go to the movies. I did not know that so many people go to the movies on a Saturday. Saturday කියලා කියන්නේ ළමයි කවද්ද? Saturday කියලා කියන්නේ සෙනසුරාදා. Saturday කියලා කියන්නේ දවසක නමක්. එහෙනම් S අකුර කැපිටල් වෙන්න ඕනේ. ඔන්නෝම එන්න ඕනේ. Saturday. මෙන්න මේ S අකුර කැපිටල් වෙන්න ඕනේ. Saturday. හරි. I did not know that so many people go to the movies on a Saturday. අපි මේකේ තේරුම අර ඩික්ටේෂන් කරන දවසේදී අපි මේක අරගෙන කරනවා. එහෙනම් අපි දැනට කැපිටල් අකුරු වෙන තැන් ටික ටක් ගාලා ලියාගෙන යන්න. ඊළඟට තියෙනවා the place was full. මේකත් full stop එකෙන් පස්සේ ඔන්න අලුත් වාක්‍යයක් නේ. මෙන්න මේ T අකුර කැපිටල් වෙන්න ඕනේ. The place was full. මෙතන full stop එකෙන් පස්සේ අලුත් වාක්‍යයක්. For a small town like Kuruvita it was surprising. මේ F අකුර මෙතන තියෙන එක කැපිටල් වෙන්න ඕනේ. For a small town like Kuruvita. town like Kuruvita කියන්නේ town එකක නමක්. නගරයක නමක්, city එකක නමක්, town එකක නමක්. නමක් නම් අපි අනිවාර්යයෙන්ම මුල අකුර කැපිටල් කරන්න ඕනේ. එතකොට Kuruvita කියන එකත් කැපිටල් අකුරකින් තමයි ලියවෙන්න ඕනේ. It was surprising. After the movie තව අලුත් වාක්‍යයක් නේ. එහෙනම් මෙතනත් කැපිටල් වෙන්න ඕනේ. After the movie mom and I මෙතන I තියෙනවා. I කැපිටල් වෙන්න ඕනේ. and I went to eat at Pizza Hut. ළමයි මේ මොකද්ද? Pizza Hut. කඩේක නමක් නේද? කඩේක නමක් නම් අපි මොකද කරන්නේ? මුල අකුර කැපිටල් කරන්න ඕනේ. හරි. Pizza Hut කියන එකේ P අකුරත් කැපිටල් වෙනවා. Hut කියන එකේ H අකුරත් කැපිටල් වෙන්න ඕනේ.
හරි ඊට පස්සේ ආයෙ තියෙනවා මෙන්න මේක it is a family restaurant. අලුත් වාක්‍යයක් නේ. I අකුර capital. It is a family restaurant where children eat for free on Saturdays. අන්න ආයනම් Saturdays. S අකුර capital වෙන්න ඕනේ. ඇයි ඒක දවසක නමක්. මෙතන today was my lucky day. වාක්‍යයක් පටන් ගන්න තැනනේ. එහෙනම් එතන T අකුර capital වෙන්න ඕනේ. Today was my lucky day. After dinner, we went to the bookstore and I bought a new book, The Hobbit. Another කියවනේ after we went to the bookstore and මෙන්න මෙතන I තියෙනවා. එහෙනම් I අකුර capital වෙන්න ඕනේ. I bought a new book. bought කියන්නේ සල්ලි දීලා ගන්නවා. අපි dictation ගැන කතා කරන ක්ලාස් එකේදී මේව කරමු. bought කියන්නේ සල්ලි දීලා ගත්ත කියන එක, මිලදී ගත්ත කියන එක. මිලදී ගත්තේ මොකක්ද? The new book. දැන් මෙන්න මෙතන තමයි The Hobbit. මේ කියන්නේ ළමයි මෙයා මේ සල්ලි දීලා ගත්ත පොතේ නම. සල්ලි දීලා ගත්ත පොතේ නම. The Hobbit. සමහරට ඔයාලා මේ බලලත් ඇති. The Hobbit කියලා ෆිල්ම් 3ක්ද වහද තියෙනවා. 3ක් හරි 4ක් හරි. හරි. The Hobbit කියද්දි එහෙනම් T අකුර capital වෙන්න ඕනේ. H අකුරත් ළමයි capital වෙන්න ඕනේ. full stop තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ මේක අලුත් වාක්‍යයක්. එහෙනම් W අකුර capital වෙන්න ඕනේ. දැන් මෙන්න එහෙම කතන්දරයකුත් තියෙනවා. ඔයත් මේ W මේත් W. එතකොට capital එකයි simple එකයි දෙකම චුට්ටක් එක වගේනේ හැඩේ. එතකොට අපි කොහොමද මේ capital simple හරියටම දාගන්නේ? capital අකුර චුට්ටක් ලොකුවට ලියන්න. simple අකුර පොඩියට යන්නේ. අන්න ඔහම. what කියලා ලියද්දි ඔහම පොඩි W එකක් ආවත් ඒක simple අකුරක්. හැබැයි ලොකුවට අපි ලිව්වත් ඒක ලොකුවට ලිව්වත් ඒක capital අකුරක් වෙනවා. when මෙතන I තියෙනව නේද? මේ තියෙන්නේ. මෙතන I තියෙනවා. එහෙනම් I අකුරත් capital. මෙතන I අකුරත් capital. I got home. මෙතන I තියෙනවා. I wrote in my diary. ඒ I අකුරත් capital වෙන්න ඕනේ. I wrote in my diary. Saturday. මේ Saturday තියෙනවා ඔන්න. Saturday කියලා කියන්නේ ළමයි. Saturday කියලා කියන්නේ සෙනසුරාදානේ. ඔන්න S අකුර capital වෙන්න ඕනේ. එතකොට S අකුරේ තර කතන්දරේ තියෙනවා. මේ ලිව්ව simple, මෙහෙම ලොකුවට ලිව්වත් capital. එතකොට ඔයාලා මෙහෙම ලිව්වත් Saturday ළමයි ඒක simple වෙනවා. හරිද? හැබැයි මෙහෙම ලිව්වොත් මොකද උනේ? මේ අකුර ඔක්කොම වඩා මේ අකුර ලොකු වුණානේ. එතකොට capital වෙනවා. එයා ටිකක් ලොකු සීන් එකේ ඉන්න අකුර. හරි. ඒ ඔක්කොම එහෙමයි. S අකුර එහෙමයි, W අකුර එහෙමයි. ඒ වගේ අකුරු කිහිපයක්ම තියෙනවා. හරි. P අකුරත් එහෙමයි. P ඔහම ලිව්වොත් capital, මෙහෙම ලිව්වොත් simple. ඒ කියන්නේ මේ දැන් අපි රූල් එකක් නෙවම රූල් උඩනේ ලියන්නේ. මෙහෙම ලිව්වොත් capital, මෙහෙම ලිව්වොත් simple. ඒවා දන්න දේවල් මම චුට්ටක් මතක් කරගෙන ගියේ. තව දෙයක් කියන්න. සමහර ළමයින්ට වෙන්නේ නැහැ වැඩක් වෙනවා. අපි ගොඩක් මේ පේපර්ස් බලද්දි වෙන්නේ නැහැ සීන් එකක් කරලා දෙනවා. හරිද? දැන් simple D තියෙන්නේ. simple D දැන් ඔහොමනේ අපි simple D ලියන්නේ. simple B ලියන්නේ ඔහොම. සමහර ළමයි දැන් බල්ලට කියන වචනෙට මෙන්න මෙහෙම ලියලා. බොග් කියලා. මොකද්ද එතකොට වෙලා තියෙන්නේ? අර simple D එක simple B එකත් එක්කලා පටලගෙන කන පිට ගහලා තමයි ලියලා තියෙන්නේ. ඒ හින්දා ඒකත් චුට්ටක් මේ අවධානයෙන් ලියන්න ඕන දෙයක්. දැන් අපි capital B ලියන්නේ මෙහෙමනේ. ඒකේ මෙන්න මේ කෑල්ල නැතුව තමයි simple B හැදෙන්නේ ඔන්න ඔහම. ඒ හින්දා ඒක චුට්ටක් ඔලුවේ තියාගන්න. මෙතන මේ ටික හරිනේ. I wrote in my diary Saturday S අකුර capital. March March කියද්දි මාසයක්. මාර්තු. එහෙනම් M අකුරත් capital වෙන්න ඕනේ. March 2022 was a great day. මෙයා ගිහිල්ලා තියෙන මාර්තු 22 නේ. මාර්තු 22. ඒ කියන්නේ yesterday කියලා නේ. ඊයේ.
දැන් ඊයේ මාර්තු 22 නම් අද කවද්ද? එතකොට 23 වෙනවනේ අද. හරි ඒක නිකන් බැලුවේ. හරි ඔන්න ඔය තැන් වලට තමයි කැපිටල් ලකුණු ටික එන්නේ. පුළුවන් ටක් ගාලා කැපිටල් ලකුණු එන තැන් ටිකත් එක්කලා මේ සම්පූර්ණ පැරග්‍රාෆ් එකම ලියන්න. සම්පූර්ණ පැරග්‍රාෆ් එකම ටක් ගාලා ලියන්න බලන්න. ඔයාලට විනාඩි 10ක් විතර දෙන්න.
පස්සේ දෙමුනේ. හරි ළමයි. මේක හරි නේද එතකොට? හරි. මේකේ ෆොටෝ එකකුත් ඔයාලා දාන්න ඕනේ. මට චුට්ටක් බලන්න ඕනේ මේක. මම ගෲප් එකට දාන්නම්. ඔයාලා මොන පිටුවල මොන කොටස් ටිකද මට ෆොටෝ එකක් දාලා ගහලා වන්න ඕනේ කියලා. සමහර වෙලට මේ ඔයාලා මේව දන්න දේවල් වෙන්නේ නැති. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මුලින් ඉඳලානේ යන්නේ. එතකොට අපි චුට්ටක් මතක් කරගෙන යන්න. එතකොට මතක් කරගෙන ගියවහම මොකද්ද වෙන්නේ? අර සමහරට අමතක වෙලා තිබිච්ච දේවල් චුට්ටක් මතක් කරනවා. එතකොට ඒ පාඩමට දාලා ඔක්කොම දේවල් ටික ඔයාලට ආයෙ මතක් වුණාම ඒක පොඩි නේද? පොඩි වාසියක් නේ ඔයාලට. ඒ නිසා මේක දන්න දෙයක් තමයි. නමුත් මේ කරගෙන යන්න. අපි ඉස්සරහට එනවා. මේවා දන්න දේවල් වුණාට ඉස්සරහට එනවා දන්නේ නැති දේවල්. අමාරු ඒවා. ඔය ටෙන්සස් එනවා ඊට පස්සේ ක්ලෝසස් කියලා જાතියක් එහෙම එනවා නේද? ඒවා චුට්ටක් පොඩ්ඩක් කේස් දේවල්. ඒවත් මේ වගේ ඒ කියන්නේ අර මුලින් ඉඳලම හරිම සරලව යනවා. දැන් මේවත් එහෙමනේ. මුලින් ඉඳලම යනවා. කැපිටල් අකුරු මොනවාද? කොයි තැන්වල දෙන්නේ? ඊට පස්සේ අපි ඇක්ටිවිටීස් කරන. ඒ වගේ අර පාඩමත් එහෙමයි. දැන් ටෙන්සස් කොහොමද ටෙන්ස් එකක් හැදෙන්නේ? ඇයි ඒ විදිහට ටෙන්ස් එකක් හැදෙන්නේ? එතකොට මේ ටෙන්ස් එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ටෙන්ස් එකේ තේරුම නෙමෙයි ටෙන්ස් එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් අපි ටෙන්ස් එකෙන් අදහස් කරන දේ දැනගත්තාම අපි ටෙන්ස් එක හදන්න ලේසි. අපි දන්නවා මොකක්ද දෙන්න ඕනේ? මොන පැටර්න් එකකට දෙන්න ඕනේ? සහ අපි මේ අපේ ඩික්ටේෂන් ක්ලාස් වලදීම අපි සෑහෙනව කරනවා. ඒ හින්දා මේ අපි මේ පාඩම ඉතින් මෙහෙම යන විදිහට යමු නේද? කොහොමත් මුලින් ඉඳලානේ යන්නේ අපි. හරි. එතකොට ඒක හරි. ඒක ඔයාලා ලියලා මට ෆොටෝ එකක් දාන්න ඕනේ. හරිද? ලිව්වනේ ෆොටෝ එක දාන්න. දෙවෙනි එක මෙන්න මෙහෙම එකක් තියෙනවා. තව පැරග්‍රාෆ් එකක්. හරි මේක ඔයාලා ගෙදරදී කරන්න. මේක ගෙදරදී කරලා මට අරවත් එක්කලා ෆොටෝ එකක් දාන්න. හරි නේද? හරි. ඊට පස්සේ අපිට තියෙන nouns කියලා පාඩමක්. nouns කියලා කියන ළමයි නාම පද කියන එක. හරිද? නාම පද අපි දන්නවනේ. සිංහල වලත් ඔව් ගන්නවනේ. අර කෙනෙක් දෙයක් තැනක් සතෙක් හඳුන්වන පද නාම පද වේ කියලා. ඉංග්‍රීසි වලත් තියෙනවා නාම පද. nouns කියලා જાතියක් තියෙනවා. ඒක ඕනම භාෂාවක තියෙනවානේ. දැන් nouns වලත් අපි දැන් මුලින් ඉඳලා යනවා. nouns කියන්නේ මොනවාද? nouns වර්ග මොනවාද? තියෙන වර්ග මොනවාද? අර අපි කලින් කරන්නේ possessive noun කියලා එකක්. අන්න ඒක වැටෙන්නේ මේ ගොඩට nouns ගොඩට. එතකොට nouns කියන්නේ මොනවාද? nouns කොයි තැන්වලද පාවිච්චි වෙන්නේ? nouns නාම පද තියෙනවා ඒක වචන බහුවචන කියලා. ඒව ගැනත් අපි ඉගෙන ගන්න යනවා. හරි. අපි එහෙනම් මෙහෙම කරමු. දැන් වෙලාවත් හරිනේ. මේ කොටස ඔයාලා එහෙනම් ගෙදරදී කරන්න. එතකොට අද ගෙදරට දෙක තුනක්ම තියෙනවා ඔයාලට කරන්න. ඔයාලා ඒ ටික කරලා මට ෆොටෝ එකක් දාන්න. දවස් දෙක තුනක් ඇතුළත දාන්න. නැත්නම් අපිට බලා ගන්න පොඩ්ඩක් වෙලා මදි වෙන්න පුළුවන්. ඒ නිසා. හරි අපි එහෙනම් අදට මෙතනින් පාඩම නතර කරමු. අපේ ඊළඟ දවස හෙට. අපි හෙට කරන්නේ රයිටින් පාර්ට් එක. අපේ රයිටින් ක්ලාස් එක තමයි හෙට තියෙන්නේ. ඒකේ වෙලාව චුට්ටක් පොඩ්ඩක් වෙලාව වෙනස් වෙලා තියෙනවා. මාරේ මුලින් කිව්වා වගේ ඒකේ වෙලාව තියෙන්නේ නෑ අනිත් දවස්වල නම් 3ට පටන් ගන්නෙ. රයිටින් ක්ලාස් එක අඟහරුවාද තියෙන ක්ලාස් එක ළමයි තියෙන්නේ හවස 6ට. හවස 6ට. හවස 6 ඉඳලා ළමයි තියෙනවා හවස 8 වෙනකම්. හරිද? මේක එක ගෲප් එකක්. තව ගෲප් එකක් යනවා ළමයි හවස ඒ කියන්නේ රෑ 8:30 ඉඳලා 10:30 වෙනකම්. ඔය ගෲප් දෙකෙන් ඔයාලා කැමති එකකට සම්බන්ධ වෙන්න. මේක group 1 මේක group 2. ඔයාලට මේකට එන්න බැන්න මේකට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකටම එන්න බැන්න group එකට රෙකෝඩ් එක දානවා. රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. අපි සාමාන්‍ය රෙකෝඩින් කියලානේ කියන්නේ. නමුත් හරියට රෙකෝඩ්ස් නැත්නම් රෙකෝඩ් එක මොනවාද රෙකෝඩ් කරන්න ඒක අපි කියන්නේ රෙකෝඩ් එක කියලා.
verbs කියලා පාඩමක් කරනවානේ ක්‍රියාපද අපි ඒකදී ඒව කතා කරමු. හරි writing class එකේදී අපි මොනවද කරන්නේ? හෙට මොනවද කරන්නේ? හෙට ළමයි අපි කරනවා මෙන්න මේ වගේ පොඩි paragraph හෙට ලියන්න පටන් ගන්නවා. අපි දැම්ම මේ ලොකු ඒවට යන්නේ නැහැ. පොඩි පොඩි ඒවාගෙන් පටන් ගමු. මුලින් ඉඳලානේ යන්නේ. step by step පඩි පෙළක් නගිනවා වගේ මේ වැඩේ කොට දාගමු. හරිද? දැන් මෙතන නම් කතා කරලා තියෙන්නේ මේ එයාට ඉන්න pet ගැන. pet කියලා කියන්නේ ළමයි සුරතලානේ. pet කියන්නේ සුරතලා. මෙතන කතා කරලා තියෙන්නේ අපි නිකන් මේකට මාතෘකාවක් දාමුද? my pet. ඔන්න මාතෘකාවක් දාමු. මගේ සුරතලා. එයාගේ සුරතලා මොකද්ද? monkey. වඳුරෙක්. හරි. මේක ඔයාලා ගෙදරදී කරන්න. අපි එහෙනම් හෙට හම්බෙමු. හෙට කරන්නේ මේ වගේ පොඩි පැරග්‍රාෆ් අපි පැරග්‍රාෆ් දෙකක් විතර ලියමු. කොහොමද ලියන්නේ කියලා. ඒ ඔක්කොම ටික අපි හෙට කතා කරමු. ගෙදර වැඩ ටික කරලා අනිවාර්යෙන් මේ ෆොටෝ එකක් ගහලා ඒ ටික දාන්න. එහෙනම් අපි හෙට දවසේ හම්බෙමු. අදට පන්ති ඉවරයි.